4 දෙනෙක් මේ විදිහට මුහුදේ ගිලිලා ඔයාගෙන් උදව් ඉල්ලනවා. ඔයාට හැබැයි බේරගන්න පුළුවන් මේ අතරින් කෙනෙක්ව විතරයි. පළවෙනි කෙනා තමයි ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය. දෙවෙනි කෙනා ඔයාගේ හොඳම යාළුවා. තුන්වෙනි කෙනා ලොකු ව්‍යාපාරිකයෙක්. එයාව බේරගත්තොත් ඔයා ඉල්ලන ගාණක් එයා ඔයාට දෙනවා. හතරවෙනි කෙනා ඔයාගේ අම්මා. ඉතින් ඔයා මේ අතරින් බේරගන්නේ කාවද? ඔයා බේරගන්නේ කාවද කියලායි එහෙම බේරගන්න හේතුවයි අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරමු. මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම කමෙන්ට් කරයි කියලා මම හිතනවා. ඉතින් කමෙන්ට් කරා නේද? ඉතින් ඔහොමම පහළ තියෙන ලයික් බටන් එකත් ඔබලා දැනුම් පොඩිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපි යමු වීඩියෝ එකට. කවුද මන්ද මේ මහා පාන්දර වද දෙන්නේ? නිදාගන්නවත් නෑනි. හෙලෝ, කවුද මේ නිදාගන්න දෙන්නේ නැති වදකාරයා? හෙලෝ පුඤ්ඤසෝම, ඉක්මනට දැම්ම ලෑස්ති වෙලා එයාපෝට් එකට එන්න. පාතාලේ මැරයෝ 3 දෙනෙක් එයාපෝට් එකෙන් රට පනින්නයි යන්නේ. අනේ සෝරි දෙන්නම පොඩ්ඩි. මේනවා. මේ දැන් ලෑස්ති වෙලා එනවා මම. ඉතින් ඔන්න කොස්තාපල් පුඤ්ඤසෝමයි දැනුම පොඩ්ඩි එයාපෝට් එකට යද්දිත් සැකකාරයෝ 4 දෙනෙක්ව අත්අඩංගුවට අරන් තිබුණා. හැබැයි දැනුම පොඩි යාළගේ සූට්කේස් චෙක් කරලා බලනකොට දැනුම පොඩිට තේරුණා මෙතන ඉන්න අයගෙන් කවුද ඇත්තටම සැකකාරයෝ 3 දෙනා කියලා. එයාලගේ සූට්කේස් එකේ තිබුණ නොගැලපෙන දේවල් වලින් තමයි දැනුම් පොඩි එක අඳුරගත්තේ. ඔයාලා try කරමුද කවුද සැකකාරයෝ 3 දෙනා කියලා අඳුරගන්න? මේ දෙවනි කෙනා දිහා බලන්න. එයා තට්ට හිසක් තියෙන කෙනෙක්නේ. එයාට මොකටද ෂැම්පු එකක්? තුන්වෙනි කෙනා අන්ධයි. ඉතින් එයාට මොකටද ටෝච් එකක්? හතරවෙනි කෙනා ටූත් පේස්ට් එකක් විතරයි ගෙනියන්නේ. ටූත් බ්‍රෂ් එකක් නැතුව ටූත් පේස්ට් එකක් මොකටද? ඒ නිසා සැකකාරයෝ 3 දෙනා තමයි මෙන්න මේ අය. ඉතින් ඔයාටත් ඒක හරියට මීටර් වුණා නම් ඔයත් සුපිරි. දැන් අපි කරන්න යන්නේ සුපිරි ඇටෙන්ෂන් ටෙස්ට් එකක්. ඔයා කරන්න ඕනි මෙච්චරයි. ෆැමිලි පාටි ටී-ෂර්ට් ඇඳගත්ත කී දෙනෙක් මෙතනින් බනිස් ගන්නවද කියලා ගණන් කරන්න. ඔන්න එහෙනම් පටන් ගත්තා. හරියටම තැඹිලි පාට ටී-ෂර්ට් ඇඳගත්ත 7 දෙනෙක් බනිස් ගත්තා. හැබැයි ඒ අතරෙම පසුබිමේ තවත් වෙනස්කම් ටිකක් වුණා. ඔයා ඒව දැක්කද? තව පාරක් එහෙනම් හොඳට බලලා පහලින් කමෙන්ට් කරමුද ඒ වෙනස්කම් ටිකත්? ඔයා දැක්කද මේ අයිස්ක්‍රීම් ට්‍රක් එක පීසා ට්‍රක් එකක් බවට පත්වෙනවා. මේ මිනිස්සයා සැක කටයුතු බෑග් එකක් මෙතන දාලා යනවා දැක්කද? ඉතින් මේ දේවලුත් දැක්කම ඔයා සුපිරි වැඩෙක්. වැඩ ටික කියමුද මේ රූපේ වැරද්ද මොකක්ද කියලා? හොඳට බලන්න. මේ කාන්තාව කණ්ණාඩියෙන් මාලයක් දාන් ඉන්නවා වගේ පෙනුනට එයාගේ කරේ ඇත්තටම මාලයක් නෑ නේද? එහෙම්මම මේ රූපේ තියෙන වැරද්ද කියමුද ළමයි? සාමාන්‍යයෙන් ස්විමින් පූල් වල මාළු ඉන්නවද? ඒ නිසා මෙන්න මේ ඉන්න මාළුවා තමයි මේකේ වැරද්ද. ඒක හරියටම කිව්වනම් දාමු වීඩියෝ එකට ලයික් එකක්. මේ රූපෙත් වැරද්දක් තියෙනවා. ඒකත් කියමු බලන්න සෙට් එකම. හොඳට බලන්න මේ දොරේ සරණේරු තියෙන්නේ වැරදි පැත්තට නේද? අන්න ඒක තමයි මේකේ වැරද්ද. මේ රූපෙත් තියෙනවා වැරද්දක්.
කට්ටියම හොඳට බලලා පහලින් කමෙන්ට් කරමු. මේකේ වැරද්ද කමෙන්ට් කරා නේද? එහෙනම් හොඳ ළමයි වගේ දැනුම් පොඩ්ඩිව මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරමු. ඔයාලා දන්නවනේ දැනුම් පොඩ්ඩිගේ ආච්චි නිතරම දැනුම් පොඩ්ඩිට එක එක ප්‍රහෙලිකා දෙනවනේ. ඔන්න ඉතින් අදත් පෙට්ටි 3කුත් තියාගෙන දැනුම් පොඩ්ඩිව අමාරුවේ දාන ප්‍රශ්නයක් දෙන්නයි යන්නේ. ළමයෝ උඹට පේනවා නේද මේ පෙට්ටි 3? මේ පෙට්ටි 3ට මම දැම්ම ළමයෝ එක පෙට්ටියකට peer ගෙඩි 3කුයි තවත් පෙට්ටියකට ඇපල් ගෙඩි ටිකකුයි අනිත් පෙට්ටියට දැම්ම පුතේ ඒ වර්ග දෙකෙන්ම කලවමේ. ඒ වගේම තමයි පුතේ මම මේ පෙට්ටි 3ම ලේබල් කරලා තියෙනවා. ඇපල්, pear, ඇපල් සහ pear කියලා. හැබැයි පුතේ මම මේ ලේබල් ගහලා තියන්නේ වැරදියට. ඒ කියන්නේ ලේබලේ තියෙන දේ නෙවෙයි ඇතුලේ තියෙන්නේ. තේරුණා නේද? ඔව් ආච්චි තේරුණා. මම ඔන්න ඇපල් කියලා ගහලා තියෙන පෙට්ටියෙන් එක ගෙඩියක් ගන්නවා. හැබැයි ගන්නේ ඇතුළ දිහා බලන්නේ නැතුව. ආපේ ඇපල් ගෙඩියක්. දැන් මම ඔයාට දෙන චැලෙන්ජ් එක තමයි පුතේ මේ පෙට්ටි වල ඇතුළ නොබලා හිතින් තර්ක කරලා විතරක් කියමුද මේ පෙට්ටි ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා. මොන පෙට්ටියේද ඇපල් තියෙන්නේ, මොන පෙට්ටියේද pear තියෙන්නේ, මොන පෙට්ටියේද ඇපල් pear දෙකම තියෙන්නේ කියලා. ඉතින් දැන් ස්මාර්ට් වැඩ ටික දැනුම් පොඩියට උදව් කරමුද? හරියටම මේ පෙට්ටි 3 ඇතුලේ තියෙන දේවල් හොයාගන්න. පුළුවන් කට්ටිය වීඩියෝ එක චුට්ටක් නවත්තලා කමෙන්ට් එකක් විදිහට දාමු. හොයාගන්න විදිහ. මුලින්ම තියෙන පෙට්ටියෙන් ආච්චි එකක් එළියට ගත්තනේ. ඒකේ තිබුණේ ඇපල්නේ. හැබැයි ඒකේ ඇපල් විතරක් තියෙන විදිහක් නෑ නේද? මොකද මේ පෙට්ටිවල ගහලා තියෙන්නේ වැරදි ලේබල්නේ. ඉතින් ඒ නිසා ඇපල් විතරක් තියෙන්න බෑ. ඒ නිසා මේ පෙට්ටිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඇපල් හා pear කියන දෙක කලවමේ. මේ දෙවෙනි පෙට්ටිය යාළුවනේ ලේබල් කරලා තියෙන්නේ pear කියලානේ. ඉතින් ඒ නිසා මේක ඇතුලේ pear විතරක් නම් තියෙන්න බෑ. ඒ නිසා තියෙන්න පුළුවන් ඇපල් විතරක් හරි ඇපල් හා pear කලවමේ හරි. මතකයි නේද? පළවෙනි පෙට්ටිය ඇතුලේ ඇපල්ුයි pearයි කලවමේ තියෙනවා කියලා කිව්වනේ. ඒ නිසා මේ පෙට්ටියේ ඇපල්ුයි pearයි කලවමේ තියෙන විදියක් නැහැ. ඉතින් ඒ නිසා දෙවෙනි පෙට්ටියේ තියෙන්නේ ඇපල් විතරයි. දැන් ඉතින් තුන්වෙනි පෙට්ටියේ තියෙන දේවල් අමුතුවෙන් හිත ඉන්න ඕනේ නෑනේ. ඒකේ තියෙන්නේ pear විතරයි. ඉතින් මේක හරියටම කිව්වනම් ඔයා සුපිරිම මැද්දෙක්. මේ අද දැනුම් පොඩි අහන අන්තිම ප්‍රශ්නේ. කියමු බලන්න මේ අතරින් කවුද මිනිමරු කාන්තාව කියලා. ඉතින් මේකට උත්තරේ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරමු. 69 වෙනි ස්මාර්ට් ටෙස්ට් එකෙන් හරි උත්තරේ දෙන කෙනාව මම අනිවාර්යෙන් පෙන්නනවා. ඒ වගේම මේ ස්මාර්ට් ටෙස්ට් එක ඔයාගේ යාළුවා අතරින් මතක ඇතුව ෂෙයා කරමු. තවත් දවසක ස්මාර්ට් ටෙස්ට් එකකින් ඔයාලව හමු වෙනකල් ඔයාලට සුබ දවසක්.